Hi guys, කොහොමද ඉතින් ඔයාලට ඔන්න ගොඩ දවසකින් මම ආ වීඩියෝ එකක් අරගෙන ඔයාලට අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ පහසුවෙන්ම ගෙදරදී කොහොමද ලස්සන hear style එකක් කරගන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් වෙනදා වගේ මාදිරෙන් මතක් කරනවා මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ඒ වගේම තමයි ළඟම දෙන bell icon එකත් click කළොත් ඔයාලට මම දාන අලුත්ම videos බලන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට මොනවා හරි රූපලාවන්‍ය සම්බන්ධ ගැටලු තියෙනවා නම් මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ ගැන සඳහන් කරන්න කියලාත් ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් අපි එහෙමනම් බලමු මේ hear style එක කොහොමද කරගන්නේ කියලා. මේ hair style එක ඔයාලට තනියම කරගන්න චුට්ටක් විතර අපහසුයි. මේකට ඔයාලට කාගේ හරි උදව්වක් අනිවාර්යෙන් වුමනා වෙනවා. මොකද මේ hair style එක තනියෙන් කරගන්න ටිකක් අමාරුයි කියලා කියන්නේ ටිකක් වෙලා මේ hair style එක කරනකොට ඔයාලගේ අත චුට්ටක් රිදෙන්න ගන්නවා. මොකද අපි අත් දෙක ගොඩක් උඩට උස්සගෙන ඉන්න ඕනි නිසා චුට්ටක් රිදෙන්න බලයි. ඒ නිසා ඔයාලට කාගේ හරි මේ hair style එකට පොඩි help එකක් නම් අවශ්‍ය වෙනවා. අපි ඉස්සෙල්ලාම අපේ hair එක හොඳට ගැට හැරගෙන පීරගෙන මෙන්න මේ විදිහට උඩට කළා ponytail එකක් දාගන්න ඕනි. අපි ඉස්සෙල්ලාම කරන්නේ ponytail එකක් දාගන්න එක. අපිට මෙතනදී ponytail එක දාගනිද්දි උඩ ටික චුට්ටක් back comb කරලා ponytail එක දාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ මම දාන විදිහට normal දාගන්නත් පුළුවනි. ඊට පස්සේ අපි දාගත්ත ponytail එක මෙන්න මේ විදිහට චූටි section වලට අපි බෙදා ගන්න ඕනි. ඉස්සෙල්ලාම මං උඩ ටික මෙන්න මේ විදිහට section කරලා වෙනම උඩට පොඩි clip එකක් ගහ ගන්නවා. මොකද අපේ කොණ්ඩේ තියෙන ගැට ගතිය හොඳටම යවා ගන්න ඕනි. එහෙම නැතොත් අපේ ponytail එක චුට්ටක් ඇදෙන්න බලනවා. එහෙම වුණොත් කෙස් තනින් තන ඇදුනහම අපේ කිසිම hair style එකේ neat බවක් එන්නේ නැහැ. ඒ නිසා තමයි අපි හොඳට පීර ගන්න ඕනි. දැන් මං කොණ්ඩේ මෙන්න මේ විදිහට section කරලා චුට්ටක් පීර ගන්නවා. ඊට පස්සේ අපි මේ section කරගන්න පුංචි කෙස් කොටස් අරගෙන මෙන්න මේ විදිහට hair net එකකට රඳව ගන්නවා. ඔයාලට හොඳට පේනවා ඇති hair net එකට හර්නල් clip එකක් ගහලා අපි මෙන්න මේ විදිහට මේක කොණ්ඩේ රඳව ගන්න ඕනි. ඊට පස්සේ අපි hair net එක ඇතුළට අපි ගන්න කොණ්ඩේ මෙන්න මේ විදිහට, ඒ කියන්නේ අපි hair section එක අපි මං කිව්ව ගන්න පොඩි section ගන්න කියලා. අන්නේ section එක hair net එක ඇතුළට දාලා ලස්සනට අපේ අතින් මෙන්න මේ විදිහට හදාගෙන අපි hair එකට pin කරගන්න ඕනි. දැන් අපි ඒ විදිහට සම්පූර්ණම ponytail එකම රඳව ගන්න ඕනි. අපි තව එක කොටසක් ඒ විදිහට කරලා බලමු. මෙන්න මේ විදිහට ponytail එකේ තවත් එක කෙස් කොටසක් අපි ගන්නවා. ඊට පස්සේ hair net එක hair pin එකට දාලා අපි hair එකේ රඳවගෙන තමයි ඊට පස්සේ hair net එකට අපි මේ කෙස් කොටස දාගන්න ඕනි.
අපි මේ හෙයා ස්ටයිල් එක කරනකොට හොඳටම සැලකිලිමත් වෙන්න ඕන එක දෙයක් තියෙනවා. ඒ තමයි කෙස් කොටස් අඩුවෙන් සෙට් කරලා තියෙන තැන් වලට තමයි අපි ඊළඟ කෙස් කොටස සෙට් කරන්න ඕනි. මොකද අපි හෙයා එක බැලන්ස් කරන්න ඕනි. හෙයා එකේ හරියට කෙස් කොටස සෙට් වෙලා නැති තැන් බලලා තමයි අපි ඊළඟ කෙස් කොටස සෙට් කරන්න ඕනි. දැන් අපි මෙන්න මේ විදිහට සම්පූර්ණම මුළු පොනිටේල් එකම මෙන්න මේ විදිහට ලස්සනට අතින් හදා හෙයා එකට පින් කරගන්න ඕනි. දැන් අපි හෙයා ස්ටයිල් එක කරගෙන ඉවරයි. මේ තියෙන ෆයිනල් ලුක් එක. ඔයාලත් ගෙදරදී try කරලා බලන්න. මේක හරිම ලේසි. ඒ වගේම තමයි හරිම පහසුයි. ඒ වගේම තමයි හරිම ලස්සනයි.
ඔයාලට මේක ඕනිම ෆන්ක්ෂන් එකකට භාවිතා කරන්න පුළුවන් හෙයා ස්ටයිල් එකක්. ඉතින් මං හිතනවා අද මේ වීඩියෝ එකෙන් ඔයාලට මොනවා හරි දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. එහෙමනම් ආයෙත් දවසක මේ වගේම වීඩියෝ එකක් අරගෙන ඉන්න බලාපොරොත්තු වෙන්. එහෙමනම් ගිහින් එන්නම්. හැමදිනාටම සුබ දවසක්.